Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද නම් පොට්ටක් නෙමෙයි ගොඩක් ස්පෙෂල් vlog එකක් තමයි මම ඔයාලත් එක්ක share කරගන්න ගෙනාවේ. අද අපි මේ ගියේ water world. කැලණියේ තියෙන water world එකට තමයි අද අපි ගියේ. ඉතින් මේක ස්පෙෂල් කිව්වේ මගේ birthday එකකට හරියටම සති දෙකකට කලින් තමයි අපි මෙහෙන් ගියේ. ඉතින් මේක හරියට අයියා අක්කා මට දීපු බර්ත්ඩේ ගිෆ්ට් එකක් වගේ තමයි මේ අපි ගියේ. ඒ හින්දා තමයි මේ vlog එක ගොඩක් ස්පෙෂල් vlog එකක් කියලා මම කිව්වේ. ඉතින් water world එක අලුතින් හැදුවට පස්සේ මම මේ යන first time. කලින් ගිහිලා තිබ්බට අර සෆාරි දැම්මට පස්සේ හැම මම ගිහිලා තිබ්බේ නැහැ. ඉතින් මේ වෙලාව ඇතුවට පස්සේ යන first time. ඉතින් මුලින්ම ඉන්න මේ මාළු ජාති මේ ලස්සන බටපිටාව මේ ඔක්කොම බලාගෙන මං යන්නේ මං ආසම තැනට. බලන් ඉන්නකෝ ඔක්කොම මුල ටිකේ ඉඳන් බලාගෙන යන ගමන් මේ ඉන්නේ. ඉතින් මේ ටැංකි තියෙන හරිය පෙළත්තැන් හැම ගොඩක් කරුවලයි. මම හිතන්නේ මාළුවන්ට එහෙම ඉන්න ලේසියට වෙන්න ඇති එහෙම හදලා තියෙන්නේ. ඉතින් මෙහෙ ගොඩක් මාළු විශේෂ ඉන්නවා එක ජාතියේ මාළු. හැබැයි vlog එක කරද්දී මම ගොඩක් අත්තු මාළුන්ගේ වීඩියෝස් අයින් කරා. මේ වීඩියෝ එක ගොඩක් ටික වැඩි වුණාම ඔයාලට බලන්න කරදරයිනේ. ඒ හින්දා අර ලස්සනයි ඒ කියන්නේ පොඩ්ඩක් විශේෂයි වගේ හිතන මාළු ටිකක් තමයි මම මේ වීඩියෝ එකේ ගෙනාවේ. ඔන්න ඉන්නවා අක්කයි මමයි අයියයි. මෙහි හිටිය මාළු ජාති ඔක්කෝගෙන් මං ආස මෙතෙන්ට. මේ මාළුන්ගේ එක පාටින් එකම ජාතිය කට්ටිය මේ විදියට ලස්සනට යාලා තියලා තියෙනවා. මාරම ලස්සනයි මෙතන. ගොඩක් පාට වලින් හිටිය. මෙන්න මෙයා බලන්නකෝ. ඉතින් ටිකට් ගැන කතා කරොත් එහෙම ෆුල් ටිකට් එකක් වුණේ මට මතක විදිහට 1300යි. ඔය සෆාරි යනවා නම් සෆාරි යන්න නැත්නම් ඔයාලට වෙනම ටිකට් ගන්නත් පුළුවන්. මට ඒකේ ගාන නම් ලොකුවට මතක නැහැ. ඉතින් ඔන්න දියලක ෆොටෝ එහෙම ගහලා ආපහු මේ ආයිත් මාළු ටික බලාගෙන තමයි මේ යන්නේ. ඔයාලට කියන්න මෙන්න මෙතන නම් ෆොටෝ වලට ගොඩක් ලස්සනයි. ඔයාලත් ගිහලා තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන ෆොටෝ එකක් ගහලා ඇති නේද? මෙතන ලොකේෂන් එක නම් සුපිරි. ඔන්න දැන් තමයි මම ආසාවෙන් හිටිය ලස්සන මොහොත. මෙන්න මේක තමයි අලුතින් water world එකට ඇඩ් කරපු එක. හරිද? ඉතින් මේකේ ගොඩ වෙලා අපිට ඉන්න වුණා කුසනක ටිකක් මෙතන නම් වැඩියෙන් හිටියා. ඉතින් කොහොම හරි අන්තිමට අපේ බෝට්ටු ආවා. මේ අපි වටේ යන ගමන් ඉන්නේ. ඉතින් අලුතෙන් හැදුවට පස්සේ ඔයා ගිහිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. මේක නම් ගොඩක්ම සුවිශේෂී අත්දැකීමක්. ඔයාලට පේනවද දැන් අර ඉස්සරහා උඩින් ඉන්න කෙනෙක් ඉන්නවා. එන්න එයා නම් අර බය හිතෙන වෙලාවකට හැබැයි ඒක නම් හරි ෂෝක්. බලන්නකෝ එයා කරන වැඩේ. ඉතින් කොහොම හරි මේකේ රවුමම ගියන්න විනාඩි 15ක් 13ක් වගේ කාලයක් තමයි ගියේ.
ඔන්න ඉතින් බලන්නකො මේ කවුද ඉන්නේ කියලා. චූටිම චූටි හාපැටෝ ටිකක් තමයි ඉන්නේ. බලන්න කෑල්ලක ලස්සන. ඔන්න ආපහු අලුත් යාළුවෝ ටිකක් හම්බුණා. ඔන්න ඉතින් ඔය විදිහට අපේ සෆාරි රවුන්ඩ් එකත් ඉවර වුණා. දැන් ඉතින් මේ ෆොටෝ ගන්න වෙලාව තමයි තියෙන්නේ. මම ඔයාලට කිව්වේ නෑනේ අපි කොහේ ගියත් අපේ ෆොටෝග්‍රැෆර් තමයි අපේ අයියා. ඉතින් අද නම් මට ගොඩාක් සතුටුම දවසක්. ඔයාලා දන්නවනේ මම ඉන්ටර්න්ෂිප් එක කරන්නේ රිමෝට් ඉන්ටර්න්ෂිප් එකක්. එතකොට සතියේ දවස් 5ම මම ඉන්න ගෙදර. ඉතින් එහෙම ඉතින් මම ආසයි එළියට යන්න. ගොඩක් වෙලාවට ඉරිත හැම අපි එළියට යනවා. තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි අපි කොච්චර වැඩවලට බිසි වුණත් කොච්චර මේක කරන්න ඕනේ කියලා වුණත් පොඩිම පොඩි ටයිම් එකක් හරි තියාගන්න එක දවසකට ඔයාගේ ආදරණීය අයත් එක්ක ඉන්න. ඔයාගේ අම්මා තාත්තා සහෝදරයෝ එයාලව කවදාවත් අමතක කරන්න එපා. මොකද ඔයාත් ඔය තැන ඉන්නේ ඔයාද ඔය විදිහට ලොක්ෙක් වගේ ඉන්නේ එයාලා නිසා. අදට ගිහින් එන්නම්. බයි බයි.